මේ බොහෝ දෙනෙක්ගේ ජීවිත කතා විනාඩියෙන් වෛරල් කරන Talks on the road. පොඩ්ඩක් කතා කරමු. මම යන්නේ කියන්නේ මේ මම මේ ජොබ් එක කරනවා part time. මොකද්ද part time වාගේ මොකද්ද වාගේ part time job එක? bookmark sell කරන එක. දැන් ඔයාට සාමාන්‍යයෙන් ඔය bookmark එකක් ගොනම ඔයාට කීයක් විතර හම්බෙනවද ඔයාට? සාමාන්‍යයෙන් කියන්නේ 50ක් කරොත් 150 හම්බෙන්නේ. ඒ කියන්නේ කමියුනිටි එකට 50ක් එනවා අපිට 50ක්. 50න් පස්සේ කරන හැම එකක ගානෙම 60ක් අපිට 40ක් ඒගොල්ලන්ට. චලනි බලන්න අපිට හම්බෙලා තියෙන දිරිමත් කාන්තාවක්. කොහෙද ගම? මම නම් කොට්ටාවේ. කොට්ටාවේ. කියන්නේ උපන් ගමම කොට්ටාවේ. මම උපන් ගම අම්බුලන්තොට. ඉතින් ඔයාට පුළුවන් මොකක්ද මේක අපිට පෙන්වන්න පුළුවන් නේද අපේ උස්මාක් උස්මාක්. bookmark එක 100යි. bookmark එක 100යි. හරි නියමයි. චලනි bookmark ටිකකුත් අපි දිරියක් වෙන්න අනිවාර්යෙන් bookmark ටිකකුත් ගන්නම ඕනේ. නැත්නම් වැඩක් නැහැනේ අපි bookmark ටිකකුත් ගමු. ඔයාට මොකද හිතෙන්නේ දැන් මේ ගෝල් ෆේස් ආවට පස්සේ ගොඩාක් ඉන්නේ කපල් අස්සේ ඔයා වෙනම මැච් එකක් ගහනවා. මම සාමාන්‍යයෙන් ගෙදරින් එළියට වහින්න උනා ටාගට් එකක් තියාගෙන මේ ගාන අනිවාර්යෙන් මම ගහන ඉවර කරනවා කියලා. මගේ ටයිම් එක වෙද්දී මට අනිවාර්යෙන් ඒ ගාන ටාගට් එකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ගොඩක් කපල් වලට මේව කරන්නේ අර කපල් ගන්න ප්‍රමාණය වැඩි අර අම්මලා තාත්තලාත් එක්ක ළමයි ඉන්නකොට පොඩ්ඩක් ගන්නවට වඩා අර කපල් පොඩ්ඩක් ගන්න උනන්දු වෙන වැඩි හින්දා තමයි මම මේ චුට්ටක් ගොඩක්ම කපල් ඉන්නේ. ඉතින් ඒම් කරන්නේ ඒකයි. දැන් ඔයා වෙන ජොබ් එකක් කරන ගමන් දෙන්නේ? මම යුනිවර්සිටි යන ගමන් තමයි මේ part time එකක් ඉන්නේ. ඔයාගේ කැම්පස් එක? මම කොළඹ කැම්පස් එකේ. හරි. ඔයාගේ මොකක්ද අනාගත බලාපොරොත්තුව? අනාගත බලාපොරොත්තුව නම් හොඳ කියන්නේ පරිපාලන ක්ෂේත්‍රයට ගිහිල්ලා ඒකෙන් එක්සෑම් වලින් ඉහළටම ගිහිල්ලා තානාපති වෙන්න තමයි බලාපොරොත්තුව. ලොකු ටාගට් එකක් තියෙන ගෑල්ලා මේ කොහාට හිතෙන්නේ? චලනි දැන් අපි දැන් ගොඩාක් දෙනෙක් එක කතා කරානේ. ගොඩක් දෙනෙක් එක කතා කරද්දි එක විදිය. හැබැයි අපිට මේ හම්බෙච්ච කෙනා නම් අර විශේෂ කෙනෙක්, දක්ෂ කෙනෙක්, අතරම රටම අඳුර ගන්න ඕන කෙනෙක්. දැන් ඔයාගේ අනාගත ටාගට් වලට යන්න කියලා අපිව බලන් ඉන්න මේ වීඩියෝ එක වෛරල් වෙනවා අනිවාර්යෙන් මේ වගේ කෙනෙක්. ඇත්තටම දිරිමත් කාන්තාව. ඒ කියන්නේ අපි දකිනවා කාන්තාව කොළඹට ඇවිල්ලා එක දේවල් වලට යොමු වෙන ASCII මෙයා තමන්ගේ ඩිග්‍රී එකක් කරලා ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළටම යන්න හිතාගෙන ඉද්දි එයාගේ ටාගට් එක කවර් කරන විදිය ගොඩක් කට්ටිය කාලේ කනවා අපි දකිනවා මේ ගෝල් ෆේස් වල අනම්මන. ඒකට ඔයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ? දැන් ඔය කපල් එකක් එද්දී එහෙම ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ? ඉන්නවා. බොයිෆ්‍රෙන්ඩ් මොකද කරන්නේ? යන රටේ ඉඳලා ලංකාවට ආව විතරයි ආවේ. එතකොට බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවා. එයාත් මෙහෙම කෙනෙක්. ඔව්. ගෙවල් ළඟ කෙනෙක්. ගෙවල් ළඟ කෙනෙක්. බොයිෆ්‍රෙන්ඩ් ඔයා කොච්චර ආදරේද කියලා අපි සාමාන්‍ය අත් දෙකෙන් වගේ වෙන්න චැලෙන්ජ් පොඩ්ඩක් අත් දෙකෙන් වගේ පෙන්නන්න කියමු. මේමයි කියලා. ඒ තරම් ආදරේද? කොයි තරම් ආදරේද? මගේ ඇත්තම කිව්වොත් මගේ හුස්ම ටිකේ. හරි. යාගේ නම? චතුර දේශාන්. චතුර දේශාන් මෙන්න ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. අපි චතුරට කොච්චර ආදරේද කියලා ඔයා වචනෙන් කියමු. අනවලයි. ඒ කියන්නේ ඉමෝෂන් එක එහෙම කියන්න ඕනද? නෑ ඔයා කොහොම හරි කමන්න. I love you චතුර. අපි එහෙනම් ඔයාලා දෙන්නටම සුබ පතනවා. ඔයාගේ ජීවිතයත් ඔයාගේ ටාගට් වලට යන්න කියලා. ඉතින් මමත් හදවතින්ම සුබ පතනවා. ඔයාට හම්බෙලා තියෙන බොයිෆ්‍රෙන්ඩ් හොඳ කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අතුරට හම්බෙලා තියෙන්නේ ගොඩාක් හොඳ ගැහැල් ළමෙක්. ඉතින් ඇත්තට මේ වගේ ගැහැණු ළමයි අද කාලේ හරිම අඩුයි. මේ කොළඹට ඇවිල්ලා මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඇත්තටම මේ ගැහැණු ළමයා ගොඩාක් දිරි සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මට ඔයාගෙන ගොඩාක් ආඩම්බරයි. චලනි අපි බුක්මාර්ක් ටිකකුත් ගන්න ඕනේ. ඒකයි අපි බුක්මාර්ක් ටිකකුත් අපි ගමු. මල්ලි අපි බුක්මාර්ක් ටිකක් ගමු. මේකෙන් අපි ගමු. කීයක් තියෙනවද ඔයාලා බුක්මාර්ක්? එතන නම් 20ක් වගේ ඇත්තේ. නැත්නම් තියෙනවා 50. එතන ඔයාලට ජයෙන් ජය වෙන්න කියලා ඔයාවක තියාගන්න. ජය කවන්න ඔයාවක තියාගන්න. thank you. හායි මේ නංගි කෙනෙක් දැන් මේ ගෝල් ෆේස් එක ගොඩාක් කපල් ඉන්න ASCII නංගි කෙනෙක් ඉන්නවා තනියෙන්. ඔව්. හරිද? අපි චලනි අපි පොඩ්ඩක් කතා කරලා බලමු චලනි. ඔයාට තමයි දැන් මේ පාර අවස්ථාව මේ නංගිත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔයාගේ නම මොකද්ද? නවේගා. නවේගා මොනවද මෙහෙ කරන්නේ අද? නිකන් ආව බීච් එකට පැත්තේ. තනියම දාවේ? නෑ ෆ්‍රෙන්ඩ්ස්ලාත් එක්ක. ෆ්‍රෙන්ඩ්ස්ලාත් එක්ක. මොනවද කරන්නේ? ඉගෙන ගන්නවද නැත්නම් වර්ක් කරනවද? ෆවුන්ඩේෂන් කරනවා යුනිවර්සිටි එකේ. යුනිවර්සිටි එකේ. එතකොට ඔයා ගම කොහෙද මෙහෙම? වත්තල. හරි. එතකොට
ඔයා දැන් තනියම ෆ්‍රෙන්ඩ්ස් ලාත් එක්ක කොහොමද ෆ්‍රෙන්ඩ්ස්ලා ෆ්‍රෙන්ඩ්ස්ලා පල්ලෙහාට ගියා කටේට. චලනි පොඩ්ඩක් මේ නංගේ වගේ නම මොකද කිව්වේ? නවේගා. නවේක පොඩ්ඩක් තනියෙන් ඉන්න කැමති කෙනෙක් වගේ අර යාළුවෝ ටික අරහෙට යවලා යාළුවෝ, පොඩ්ඩක් අර බීච් එක දිහා බලාගෙන නවේක මොන හරි දෙයක් කල්පනා කරනවා. මොනවද නවේක කල්පනා කරන්නේ? මොකුත් නැහැ. තනියම ඉන්න කැමති කෙනෙක්ද නෑ එහෙම නෑ. එහෙම නෑනේ ඔව්. එතකොට ඔයාට දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද එහෙම නෑ. තාම නෑ නෑ නවේක නවේක කියන්නේ පොඩි ළමෙක් මං හිතන වයස කීයද නවේක? 15. ඈ 50 පොඩි ළමයෙක් ඒකද අපි මේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන අහනවා ඒ ළමයාගේ හිතේවත් නැති දේවල් නේද? හිතේවත් නෑ නේද එහෙම එක? කියන්න බෑ ඉතින්. යන්න බෑ ඉතින් ඒක. ඒලා අපි ඒව ගැන අහන්න නැතිව. ඉතින් මේ මොකද හිතෙන්නේ මේ ජීවිතය ගැන මේ මුහුද දිහා බලන් ඉද්දවාට මොකද්ද හිතෙන්නේ? පුත් නෑ පීස්ෆුල් එකේ ඉන්න පුළුවන් නේ. ඔව් චරයි. අනික දැන් වා ඉස්සරහට මොනවද කරන්න ඉස්සරහට අනාගතේ බලාගෙන ඉන්නේ මොන වගේ දේවල් කරන්නද? ස්ටඩි කරලා අබ්‍රෝඩ් යන්න තමයි බලන් ඉන්නේ. අබ්‍රෝඩ් යන එතකොට මොන වගේ නර්සින් කරනවා. කරලා ඕස්ට්‍රේලියාවකට යන්න plan. ඕ එහෙනම් අපි සුබපත්තුමු නවයකට කවදා හරි දවසක ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඒ විදිහට ගිහිල්ලා නවයක ඕස්ට්‍රේලියාව ගිහලා ලංකාවට මොකක් හරි වැඩක් කරනවානේ. ඔව්. ලංකාව අමතක කරන්නේ නැහනේ. නෑ. නවයක බලන්න කොච්චර ඔව්, හොඳ ඒක මේ නවයක තැමිල් නේ? ඔව් තැමිල් වුණාට ඔව්. ලස්සනට සිංහල කතා කරනවා. සිංහල කොහොමද පුරුදුනේ? සිංගල් ෆ්‍රෙන්ඩ්ස් තමයි කතා කරලා ස්කූල් එකේ ඉන්නකොට කතා කරලා ෆ්‍රෙන්ඩ්ස් ලගේ ඔයාට සිංහල මොකද හිතෙන්නේ මේ සිංහල ෆ්‍රෙන්ඩ්ලා ගැන ඔයාලට මොකද හිතෙන්නේ? සිංගල් ෆ්‍රෙන්ඩ්ස් හොඳයි. එච්චරයි. ඔව්. ඔයත් එක්ක ඔක්කොමලා සිංහල දෙමළ කියලා කිසිම ભેදයක් නැහැ. අපි ඔක්කොමලා ඔව් එකට ඉන්නවා. එකට ඉන්නවා. එහෙම like separate කරලා බලන්න එකාවත්. ඒක හොඳයි නේද ඒ කියන්නේ දැන් තමිල් කියලා සිංහල කියලා හැම බෙදයක් නැතුව එකට ඉන්න එක ගොඩාක් හොඳ ගතියක් ඇත්තටම එහෙනම් නවයකට අපි සුබ පතනවා. ජය වේවා. ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ලංකාවටත් වැඩක් කරන්න පුළුවන් වෙන්න කියලා නවයකට සුබ පතනවා. හායි. හයි බලන්න පොඩ්ඩක් කතා ලස්සනට කරමු. hina වෙලා ලස්සනට කොණ්ඩේ පීරගෙන එනවා. කොහමද හොඳයි ඔයාගේ නම මොකක්ද මාරියෝ මාරියෝ එතකොට ඔයා මොනවද කරන්නේ දැන් රැකියාවක් කරනවද නැත්නම් ඉගෙන ගන්නවද ඉගෙන ගන්නවා. ටෙක් එකට ආ ටෙක් එකට යනවා ජර්මන් ටික හා හා මොන වගේ අනාගත ටාගට් එකක් තියෙනවා? කවුද වෙන්න යන්නේ? කවු මොන වගේ දෙයක් කරන්නද බලන් ඉන්නේ ජර්මන් ටෙක් එකට ගිහිල්ලා ඔයා මොන වගේ කෝස් එකක්ද කරන්නේ? ඉංජිනේරින් තමයි කරන්නේ මම. වෙන්න අපිට අද ගෝල් ෆේස් එකේදී හම්බුණා ඉංජිනේර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න කොල්ලෙක්. එතකොට මේ තනියමද දාවේ ඔව්. තනියම ආවේ ඔව්. එතකොට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම නැද්ද නෑ නෑ. නැද්ද? එහෙනම් අද අපි කොල්ලට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් සෙට් කරමු. Girlfriend කෙනෙක් අපි මේක හොයමු. නැත්තම් හරියන්නේ නැහැ. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් සෙට් කරමුද? ඔතම ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා නැහැ බෝයිෆ්‍රෙන්ඩ් ඕනේ ඕනේ. නෑ බෑ මෙයා කපුකම් කරන්නේ. මෙයා ඉස්සර ඉඳන්ම කරන්නේ කපුකම්. අද කොහොම හරි කියන්නේ මෙයාව අපි ගෙනාවෙත් ගාල්ලා ඉඳලා මේ කපුකම් ඔව්, කරන්නම කපුකම් තමයි. කරන්න. හරිද? අපි එහෙනම් මේ කපුකමක් කරලා දෙමු. කරමු, එහෙනම් කරමු. වයස කීයද? 19. කෙල්ලෙක් ඔව්. ඉඳලම නැද්ද? නෑ. ජීවිතේ යාළුවලා නැහැ. නෑ නෑ. බලන්න මං වගේ අය තවත් ඉන්නවා ශ්‍රී ලංකාවේ අද මං වගේ කෙනෙක් ඔව්, හම්බුණාද පිළිතුරු ගෝල් ෆේස් කට්ටිය. එකේදී. පිළිතුරු ඒ කියන්නේ මේ කොල්ලෙක්. කෙල්ලෙක් ඉඳලම නැහැ. හිත ගිහිල්ලවත් නැද්ද? නෑ නෑ. කෙල්ලෙට එක හිතක්වත් ගිහින්නේ. නෑ මං එහෙම නෑ සීන් එකේ. සීන් එක නෑ. ඒ කියන්නේ කෙල්ලෝ සීන් එකේ නැද්ද? නෑ නෑ. එහෙමද? ජයවා ජය වේවා. එහෙනම් අපි යනවා ඔයාලට සුබ පතනවා. ඔයාලට ඉස්සරහ ගමන සාර්ථක වෙන්න කියලා.